කොළඹ අපිට නැහැනේ දෝසි මාමා එකක්. ඒ නිසා මම ආවා දෝසි නැන්දා. එකෙන් අරන් බලන්න කැරමල් පුඩින් මේ දවස්වල නුගේගොඩ පාලම ගාව තියෙනවා කියලා තිබ්බා. ඒ නිසා ගිහින් බලමු. මේ ලොකු එකද? ඒක 500 මේක 200. Pasay. මේක මම ගත්තේ 500ක. මේක ගොඩක් බිත්තර රස තමයි ගොඩක් තියෙන්නේ. ගොඩක් ස්වීට් නෑ. කැරමල් අර තිත්තරහ ටිකක් තියෙනවා. රසයි 500ට නම් වටිනවා. හැබැයි මීට වඩා ගොඩක් රස මං කැරමල් කාලා තියෙනවා. හැබැයි මීට වඩා ගොඩක් ගන්නවා. අවුලක් නෑ රසයි. මේකේ 500ට පෝෂන් එකත් ලොකුයිනේ. දෝසි මාමගේ කොහොමද දන්නේ නැහැ. මේක නැන්දාගේ. ඔයාලා මම කාල් බලුවද? මම දැක ගොඩක් අය දෝසි මාමකට ගිහින් තිනවා. මට ඉතින් පෙරාදිනේ පැත්තට යන්න තාම වෙලාවක් හම්බුනේ නැහැ. මම ගිහම බලනෝනේ. තව එකක් මට කියන්න අමතකුණා. ඒකේ නම දැන් දෝසි නැන්දා නෙමෙයි ස්වීට් නැන්දා. මම පස්සේ මට මතක් වුණේ. මම දැන් ගියාට පස්සේ තමයි ඒක දැක්කේ. ඉස්සර තිබ්බේ දෝසි නැන්දා කියලානේ මම ඒ මතකෙන් මේ ඔක්කොම කිව්වේ මේ ස්වීට් නැන්දා. හොඳේ දෝසි නැන්දා නෙමෙයි දැන් ස්වීට් නැන්දා.